අද දවසේ හදන්න යන්නේ තක්කේජන් එකක් ඕනට. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති යුක්කේජන් කියලා තියෙනවා. ඉතින් තක්කේජන් යුක්කේජන් දෙකම එකයි. ඉතින් කුකුල් මස් කිලෝ 2ක ප්‍රමාණයක්, ලුණු ගෙඩි 2ක්, බොම්බයි ලුණු ගෙඩි 2ක්, ඒ වගේම ලීස් මේ බේලියු, ඉඟුරු, සුදු ලුණු ගෙඩි ටිකක් එකතු කරගෙන ඉස්සෙල්ලාම මේ කුකුල් මස් ටික ගන්නට අහුල ගන්නවා. ඉතින් ඊට පස්සේ මේකට මම ලීස්, ලුණු ඔය විදිහට එකතු කරගන්න පුළුවන්. ලීස් ඔන්න ඔය විදිහට, සුදු ලුණු, ඉඟුරු, බේලියු කොළ එකතු කරගත්තා. තීරු වලට කඩාගෙන ගත්ත චිකන් ටික තමයි මේ තියෙන්නේ. විනාඩි 25 30ක් අතර තඹගත්ත ප්‍රමාණය. හතු ගත්තා. ඉතින් ඔයාලට කැමති හතු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. පෙනි පොසොත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ උන්නා මුල් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මේ ලංකාවේ තියෙන කැරන් කොකු වගේ මේ වගේ එකක් තමයි මේක. ඒ වගේම ලීස් ඒ වර්ග ටික පාවිච්චි කරලා තිනවා. ඊට පස්සේ මේ ෆිෂ් සෝස් එකක් අරන් තිනවා. චම්කිරම් අරන් තිනවා. කුක්කන්ජාන් එක අරන් තිනවා. ඔන්න ඔය විදිහට තෙල් අරන් තිනවා. මේ ඕන තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සුදු ලුණු, ගම්මිරිස් ලුණු, මිරිස් කුඩු කොරියන් එක නැත්නම් ඔයාලට සැර තියෙන ලංකාවේ මිරිස් කුඩු එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේක ඇත්ත මේ මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු ටික එකතු කරගත්තා. ඒ වගේම ගම්මිරිස් ස්වල්පයක් එකතු කරගත්ත ටික කලවම් කර ගන්නවා. දැන් මේකට අපි තෙල් එකතු කර ගන්නවා. කැරන් කොකු කියන එක තමයි අපි මේකට දාගෙන පොඩක් තෙම්පරාදු කරගන්නේ. ඉතින් කලවම් කරගන්නවා මේ විදිහට පොඩ්ඩක්. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු එකතු කරගන්නවා. නැවතත් එතකොට තමයි අර තෙල් පැදිලා වගේ තියෙන්නේ. ෆිෂ් සෝස් දාගන්නවා. කුක්කන්ජාන් වගේ තුනක් දාගත්තා. නැවතත් මේක හොඳින් කලවම් කරගන්නවා. දැන් අරක ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මේකේ ස්වල්පයක් මේකට හලා ගන්නවා අපි. කුකුල් මස් ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේකට තව ඕනනම් මේ ඉස්ම එකතු කරගන්න පුළුවන්. මම චිකන් තඹපු වතුර විතරයි එකතු කරගත්තේ. මේ චිකන් තඹපු වතුරකට තමයි මේ නැවතත් මේ චිකන් ටික එකතු කරේ. දැන් මේ ලෝඩු ටික එකතු කරගන්නවා. හතු ලීස් ලොකු කෑලි දැම්මේ නැහැ. කොරියන් කට්ටිය නම් ලොකු ඒවා තමයි දාන්නේ. මම පොඩි කෑලි තමයි ගත්තේ. මම ලංකාවේ ලීස් එක තමයි එකතු කරගන්නේ. හොඳ කඩේ හැදුවා වගේ රසට ඇවිල්ලා තියෙනවා තක්කේජන් එක. 매디님이 엄마 하도 닭게다. 맵찔러라 할. 와 진짜 맛있어. 진짜 맵찔러라 할.